to my YouTube channel. ඉතින් අදත් ඔන්න ඔයාලට job vacancy video එකක් මං අරගෙන ඇවිල්ලා තියෙනවා. ඔයාටත් degree එකක් හරි මොනවා හරි experience එකක් තියෙනවා නම් ඔයාට ගැලපෙන vacancy එකක් මෙන්න මේ video එකේ තියෙනවා නම් ඔයාට apply කරලා බලන්න පුළුවන්. මේ හැම vacancy එකකම link එක මම දාලා තියෙනවා මගේ comment box එකේ පළවෙනි කමෙන්ට් එක විදිහට. ඉතින් ඔයාලට top job එකේ already මේ job vacancy එක post වෙලා තියෙන එක බලා ගන්න පුළුවන් ඒ link එක through. එතකොට apply කරන්නත් ඔයාලට ලේසි ඒ link එක throughම top job එකේ vacancy එකට ඔයාගේ CV එක share කරන්න තමයි තියෙන්නේ. එහෙනම් අපි බලමු මොනවද අද තියෙන vacancies කියලා. දිගටම රැඳිලා ඉන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලනවා. මුලින්ම වීඩියෝ එකට යන්න කලින් ඔයාලගෙන් පුංචි ඉල්ලීමක් විදිහට channel එක subscribe කරන්න කියලා ඉල්ලනවා. වීඩියෝ එක හොඳයි නම් like එකක් දාලා comment එකකුත් දාන්න මතක් කරලා. ඉතින් අද කතා කරන්නේ administration and HR vacancies ගැන. අපි බලමු මොනවද තියෙන administration and HR vacancy මොනවටද ඔයාට apply කරන්න පුළුවන් කියලා. ඉතින් මම ගොඩාක් විස්තර මේ vacancies ගැන කතා කරන්නේ නැහැ. මම ඔයාලට vacancy එකේ summary එකක් දාලා තියෙනවා වීඩියෝ එකේම. ඒ වගේම link එකත් comment box එකේ add කරලා තියෙනවා. ඔයාලට link එක through ඔයාගේ CV එක share කරන්න පුළුවන්. ඉතින් මුලින්ම තියෙන්නේ executive vacancy එකක් administration. company name එක දීලා තියෙනවා. ඒ වගේම ඔයාට 2 years 5 years experience තියෙනවා නම් මේ administration vacancy එකට apply කරන්න පුළුවන්. link එක මම මේ වීඩියෝ එකේ vacancies තියෙන පිළිවෙලටම comment box එකේ add කරලා තියෙනවා. ඊළඟටත් තියෙන්නේ executive vacancy එකක් administrationමයි. මේකත් හොඳ vacancy එකක්. ඒ වගේම 3 years experience ඉල්ලනවා. ඉතින් 3 years experience තියෙනවා නම් හෝ නැතත් ඔයා දාලා බලන්න ඔයාට chance එකක් එන්න පුළුවන්. ඉතින් මං හැම වෙලාවෙම ඔයාලට කියන දෙයක් තමයි vacancy එකේ තියෙන years ගානට ඔයාට experience නැති වුණාට සමහර විට ඔයාගේ qualifications වලට ඔයා short list වෙන්න පුළුවන්. ඒක නිසා මතක ඇතුව හැම vacancy එකකටම ඔයාගේ CV එක share කරන්න. ඒගොල්ලෝ ඔයාව ගැලපෙනවා නම් තමයි ඔයාව hire කරන්නේ. ඊළඟටත් තියෙනවා administrative officer vacancy එකක්. මේකත් කොළඹ ආවට කෙනෙක්ට හොඳ vacancy එකක්, හොඳ opportunity එකක්. ඉතින් apply කරලා බලන්න. හොඳයි නම් ඔයාව hire කරයි. හැම වෙලාවෙම apply කරලා බලන්න ඔයාගේ qualification එතනට matching නම් ඔයා අනිවාර්යෙන්ම hire කරනවා. හරි, ඊළඟට තියෙනවා admin officer vacancy එකක්. සුනිල් motors private limited. කොළඹ ආවට ඉන්න කෙනෙක්ට හොඳ අවස්ථාවක්. 1 years හෝ 2 years experience ඉල්ලනවා. apply කරන්න අවශ්‍ය details ටික මම දාලා තියෙනවා. ඉතින් ඔයාටත් requirements complete කරලා තියෙනවා නම් apply කරන්න පුළුවන්. හරි, ඊළඟටත් තියෙන administration assistant vacancy එකක්. කොළඹ ආවට ඉන්න කෙනෙක්ට මේකත් හොඳයි. දැනට කොළඹ job එකක් කරන කෙනෙක්ටත් මේක හොඳයි. 6 month හෝ 1 year experience තමයි ඉල්ලන්නේ. ඔන්න freshers ලටත් මේකට apply කරන්න පුළුවන්. apply කරලා බලන්න ඔයා requirements complete වගේ ඒගොල්ලෝ හිතනවා නම් ඔයාට short list වෙන්න අවස්ථාවක් තියෙන්න පුළුවන්. ඒක නිසා අනිවාර්යෙන් apply කරන්න බලන්න. apply කරන්න අවශ්‍ය details දාලා තියෙනවා. ඒ වගේම comment box එකේ මම පළවෙනි comment එකේ දාලා තියෙනවා link එක. top job එක through ඔයාට apply කරන්න පුළුවන්. ඊළඟට තියෙන්නේ junior executive vacancy එකක් admin. ඉතින් මේක හොඳම හොඳ vacancy එකක්, හොඳම හොඳ opportunity එකක්. අනිවාර්යෙන් පිට රටකට යන්න බලාගෙන ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන්ම apply කරන්න. ඔයාට 1 years හෝ 3 years experience තියෙනවා නම් apply කරන්න පුළුවන්. ඊළඟටත් තියෙන්නේ executive vacancy එකක් administrationමයි. මේකත් හොඳ vacancy එකක්. ඒ වගේම 3 years experience ඉල්ලනවා. ඉතින් 3 years experience තියෙනවා නම් හෝ නැතත් ඔයා දාලා බලන්න ඔයාට chance එකක් එන්න පුළුවන්. ඉතින් මං හැම වෙලාවෙම ඔයාලට කියන දෙයක් තමයි vacancy එකේ තියෙන
ඉයර්ස් ගානට ඔයාට එක්ස්පීරියන්ස් නැති වුණාට සමහර විට ඔයාගේ ක්වොලිෆිකේෂන්ස් වලට ඔයා ෂෝට් ලිස්ට් වෙන්න පුළුවන්. ඒක නිසා මතක ඇතුව හැම වේකන්සි එකකටම ඔයාගේ CV එක ෂෙයා කරන්න. ඒගොල්ලෝ ඔයාව ගැලපෙනවා නම් තමයි ඔයාව හයර් කරන්නේ. ඊළඟට තියෙනවා දම්රෝ එකේ හියුමන් රිසෝස් එක්සකටිව් වේකන්සි එකක්. මෙතන අවශ්‍ය ඩීටේල්ස් දාලා තියෙනවා. මම ආයෙ රිපීට් කරන්න යන්නේ නැහැ, වීඩියෝ එක ගොඩක් දිග වෙන නිසා. ඉතින් ඔයාටත් කැමති නම් ඇප්ලයි කරලා බලන්න පුළුවන්. ඊළඟටත් තියෙන්නේ හියුමන් රිසෝසස් එක්සකටිව් වේකන්සි එකක්. මේක තියෙන්නේ බඩල්ගම වේකන්සි එකක්. ඇප්ලයි කරන්න පුළුවන්. අවශ්‍ය ඩීටේල්ස් මම දාලා තියෙනවා. කමෙන්ට් බොක්ස් එකේ ලින්ක් එකක් දාලා තියෙනවා. අන්තිමට තියෙනවා HR ඇසිස්ටන්ට් වේකන්සි එකක්. මේකේ නම් එක්ස්පීරියන්ස් මුකුත් ඉල්ලලා නැහැ. ඕන්න ෆ්‍රෙෂර් කෙනෙක්ට හොඳම හොඳ අවස්ථාවක් තියෙනවා ඇප්ලයි කරන්න අනිවාර්යෙන් මේ වේකන්සි එකට. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා කියලා හිතනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මගේ channel එකට ඔයා අලුත් කෙනෙක් නම් subscribe කරන්න. මම අනිවාර්යයෙන්ම සතියකට එකපාරක් job vacancy වීඩියෝ එකක් අප්ඩේට් කරනවා. ඉතින් ඔයා job එකක් හොයන කෙනෙක් නම්, ඔයාගේ යාළුවා job එකක් හොයන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම වීඩියෝ එක share කරන්න, comment කරන්න. ඔයාලට තව අවශ්‍ය videos තියෙනවා නම් ඒවත් comment box එකේ දාන්න. ඉතින් thank you for watching.